ආයිබෝවන් කියලා පිළිගන්න අදත් ඔයාලා මගේ channel එකට ඔන්න ඉතින් මම අද තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අවසාන තප්පරේ වෙනකම්ම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් අපි බලමු මේ කොහෙද කියලා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ කොහෙද කියලා මේ හරියේ ඉන්න අය නම්. ඉතින් මේ තියෙනවා නේද? මේක තමයි මේ මාම් එකේ මේ දවස්වල දාලා තියෙන 170 ඩිස්කවුන්ට් එක. හොඳේ. ඉතින් මේක මං හිතන්නේ මේ මාසේ 13 වෙනකම්ම තියෙනවා. ඔයාලට පේනවනේ ඉතින් මාත් තෙරපි රෙදි තෝරනවා. ඉතින් මුලින්ම මං ඔයාලට කියන්න මෙන්න මේ පෙන්නන බ්ලවුස් තියෙනවා නේද? මෙව්වට 170ක ඩිස්කවුන්ට් එකක් වැටෙන්නේ නැහැ. මේවට වැටෙන්නේ 110යි 115යි. ඇතුලේ තියෙන ඔක්කොගෙම ඩිස්කවුන්ට් එක 110යි 115යි 120යි තමයි. හොඳද? ඉතින් එළියේ තියෙන සේරම ඇඳුම් වලට 170යි 150යි ඩිස්කවුන්ට් එක තියෙනවා. ඔයා කියන්නේ ආයේ මේ ඩැමේජ් වෙලා අරවා මෙව වෙලා එහෙම නෙමෙයි. හොඳද? ඔයාලා කියන්නේ මාර සුපිරි ක්වොලිටිම ඇඳුම් වගේක් ඇවිල්ලා තියෙනවා. මම මේ ඔයාලට පෙන්නන්නේ මේ කොප්පරා හන්දියේ යනකොටම අර කඩපේලියක් තියෙනව නේද? එන්නේ කඩපේලියේ මෙහා පැත්තේ මට හරියට මතක නෑ. මම ඔය පයින් යන ගමන් චුට්ටක් ඇතුළට ගිහිල්ලා බැලුවා. මෙතනත් ඉතින් සාමාන්‍යයෙන් හොඳ ඇඳුම් තියෙනවා රුපියල් 1000ට අඩුවෙන්. මම නම් ඉතින් ඔතනින් මුකුත් ගත්තේ නෑ. මම ඉතින් ඔයාලට පෙන්නන්නේ මෙතනත් මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්නන්න තමයි ඔය වීඩියෝ කරගත්තේ. පේනවනේ ගොඩාක් සෙනග එතනත් ඉන්නවා. ඉතින් මේ තියෙන මාම් එක තමයි. ඉතින් ඔයාලා මීගමු ඉන්නේ අය අපි කවුරුත් දන්නවනේ මාම් එක දැන් ඇවිල්ලා මීගමුට ඇවිල්ලා අවුරුදු එකහමාරක් විතර ඇති. ඉතින් සාමාන්‍ය සාධාරණ මිල ගණන් වලට රෙදි ගන්න පුළුවන් තවත් කඩයක් තමයි මේ මාම් කියන්නේ. හොඳේ. ඉතින් අපි කවුරුත් ආස කරන විදිහේ අලුතෙන් එන හැම ඩිසයින් එකක්ම හැම ඇඳුමක්ම අප්ඩේට් වෙන හැම ඇඳුමක්ම මේ මාම් එකේ තියෙනවා සාධාරණ මිල ගණන් වලට. ඉතින් මේවා එකින් එකට මිල කියන්න නම් මට බෑ. 2000ට අඩුයි මෙතන තියෙන බ්ලවුස්. හොඳද? මේ හැම එකක්ම එහෙම තමා. ඉතින් හරිම ලස්සනයි. මොකද මේ දවස්වල වීඩියෝ එකක් කරගන්නත් හරි අමාරුයි අනේ. ඉතින් ඒත් අර මොනවා කරන්නද? මං ඉතින් ඔයාලට පෙන්වන්න හරි කැමතියි මේ වගේ දේවල් මේ දවස්වලට. මොකද අපි ඉතින් ගිනි ගණන් දීලා අවුරුද්දට කලින් අවුරුද්දට පස්සේ මේ ඇඳුම් අද 1500යි නම් තව මාස එකහමාරකින් විතර අපි මේවා ගන්න රුපියල් 2500යි 3000ක් දීලා. ඒක හින්දා ඉතින් මං ඉතින් ඔයාලට ආදරේ මේ වීඩියෝ ගේන්නේ. ඉතින් ඔයාලා ඉතින් මන් දන්නවා ඉතින් ඔයාලා ඉතින් හරි ආදරෙන් මේ වීඩියෝ බලනවා. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක මං අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතින් මම ලයික් එකක් දාගෙන යන් ඔයාලා මගේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බෙදා හරින්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට එකතු නොවී කෙනෙක් ඉන්නවා නම් මම ආරාධනා කරනවා මගේ channel එකට එකතු වෙන්න කියලා. මම ආදරෙන් පිළිගන්නවා ඔයාව. ඉතින් මෙන්න මේ ඉරි ගවුම තියෙනවා නේද? මම නම් හරියට ආස හිතුණයි ගවුමට වැඩේ කියන්නේ මට මදි. ඉතින් මාත් මේ දවස්වල ඔයාලා කියන්නේ ඉතින් ලොකුකමට කියනවා නෙමෙයි. ඔයාලට අර මම කලින් වීඩියෝ එකකත් ඔයාලා දැක්කනේ මම අර අපේ පුතාලගේ කැම්පස් එකේ යාළුවෝ කට්ටියකට ඇඳුම් ගත්තා කියලා. ඉතින් ඒ වගේම ඇඳුම් ගොඩක් මම අදත් ගත්තා. මාම් එකෙන් 170ක ඩිස්කවුන්ට් එකක් තියෙනවානේ. ඉතින් ඒකින්ද මේ මං ගැන කි වැරදිට මුකුත් හිතන්න එපා. ඉතින් මම මෙහෙම කිව්වා කියලා. ඉතින් අපේ මේ පැත්තෙන් එනවනේ නගර සභාවේ ටැට්ටරේ එනවනේ. ඉතින් ඒ ටැට්ටරේ වැඩ කරනවා මම දැක්ලා තියෙනවා 3 දෙනෙක්. ඉතින් මං ඒ 3 දෙනාට ඇඳුම් 3ක් ගත්තා. ඊට පස්සේ මං ඉතින් එන ඉතින් එනවනේ කවුරු හරි එනවනේ තව නේද. ඉතින් එහෙම කට්ටියට මම ඉතින් කවුරු හරි ආවොත් ගෙදෙට්ට කවුරු ආවොත් ඉතින් හිස් අතින් යවන්න හොඳ නෑනේ. අලුත් අවුරුදු දවසේ ගෙදෙට්ට එන අයට දැන් අපි තෑගි දෙන්න ඕන තරහමර අමතක කරලා. ඉතින් අපි හැමෝම හොඳින් සන්තෝෂෙන් ඉන්න ඕනේ නේද දවසේවත් අඩුම ගන්න නේද. ඉතින් මිනිස්සු තරහමරහ තියාගෙන ඉන්නවා. ඒ වුණාට එහෙම හොඳ නෑ නේද. මම නම් හරි කැමතියි අනේ යාළුවෝ වගේ ආශ්‍රය කරන. ඇත්තටම මට මේකෙන් මගේ මේ පවුලෙන් මට එකතු වෙලා ඉන්නවා ඇත්තටම තමන්ගේ අයටත් වැඩිය මට ආදරය කරන කියලා නිම කරන්න බැරි යාළුවෝ දරුවෝ වගේ කට්ටිය එකතු වෙලා ඉන්නවා. අක්කලා මල්ලිලා අයියලා දුවලා හැමෝම එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම මං ආදරේ. ඉතින් ඔය
ඔය ඇඳුම් තියෙනවා නේද මං ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ ඔන්න මට බනින්න නම් එපා එකින් එකට දාන්න බෑ අනේ මිල මට මේ දවස්වල ඉතින් ඒකට සොරි වෙන්න ඕනේ ඉතින් මේ ගවුම් තියෙනවා නේද මේ ගවුම් 1800යි 2200යි අතර තමයි තියෙන්නේ අර මල්ලි මට ඉතින් උපරිම සපෝට් කරනවා හොඳේ පව් ඉතින් එයා හරියට මහන්සි වුණා මේ වෙලාවේ මට මේක මොකද සෙනග හරියට ඉන්නෝනේ සෙනග නැති තැන් බේර බේර මට පෙන්වන්න එයා හරියට මහන්සි වුණා මේ වෙලාව මං එයාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මං ඒක ප්‍රයෝජනට අරගෙන එයාට ස්තුතිවන්ත වෙනවා මෙන්න මේ ගවුමත් මං ආයෙ ආස කරපු එකක් තමයි. ඔයාලට මං දැන් ගොඩාක් කඩ පෙන්නලා තියෙනවනේ. ඉතින් මට කියන්නකෝ මං පෙන්නපු කඩවලින් ඔයාලා රෙදි ගත්තද? ගියාද? හොඳ ඇඳුම් තිබ්බද? මම ඇත්ත නේද කිව්වේ? ඉතින් කමෙන්ට් එකකින් දාගෙන යන්කෝ මට ඈ. ඉතින් ඔන්න ඉතින් මං ඉතින් කියවනවා කියලා හිතයිනේ. ඔන්න එහෙනම් ටිකක් කළ වීඩියෝ එක බලාගෙන යන්කෝ. හිතන දෙයක් තිබ්බොත් මං ඔයාලට කියන්නම් ඈ. ඉතින් ඔයාලා අලුත් අවුරුද්දට මොකක්ද කරන්නේ මේ පාර ගෙවල් අස්පස් කරගෙන ගමන්ද ඉන්නේ කැවිලි හදනවද මන්නම් මේ දවස්වල තාම කැවිලි පෙවිලි නම් මොකුත් හදන්න ගත්තේ නෑ මේ තියෙන අපේ මුස්ලිම් කට්ටියගේ මොකද්ද මේකට බුර්කාව කියලාද කියන්නේ අන්න ඒව ලස්සන ඒවා ඇවිල්ලා තියෙනවා හොඳේ මේ දවස්වල ගෙදර තින්ත ගාමින් ඉන්නේ ඉතින් මගේ කුකින් channel එකක් තියෙනවනේ චෙෆ් රේනුකා නමින් මම ආරාධනා කරනවා ඔයාලට ඒ channel එකටත් ගිහිල්ලා අවුරුදු කෑම ගොඩාක් දාලා තියෙනවා ඉතින් ඒව බලලා ඉක්මනින් හදාගන්න විදිහට ලේසියෙන් හදාගන්න කෑම බීම ගොඩාක් තියෙනවා ඒ channel එකේ ඒකත් එකතු වෙලා ඒ කෑම බලන්න හදලා රස බලලා මටත් කියන්නකෝ ඉතින් මේ තියෙන ලෙහෙංගා හරිම ලස්සන ලෙහෙංග වගේක් ඇවිල්ලා තියෙනවා දැන් ඉතින් මැයි මාසෙනේ ඊගාවට එන්නේ ඉතින් ඊගාවට මැයි මාසෙ කියන්නේ ඉතින් වෙඩින් එහෙම හරියට තියෙනවා ඔන්න ඉතින් තියෙනවා ලෙහෙංගාවල් එහෙම මහන්න සාමාන්‍යයෙන් අපි රෙදි අරගෙන මහනවා නම් රුපියල් 8000ක්වත් ගන්න ඕනේ මහන්න ඉතින් ඊට වැඩිය හොඳයි අපි රුපියල් 15000ක් විතර දීලා මෙතනින් එකක් අරන් යනවා ඉතින් හරියම ලස්සන ලෙහෙංගා වගේක් තියෙනවා මං අර 15000 කියලා කිව්වේ නිකන් හොඳේ මෙතන තියෙන ඔක්කොම 15000 නෙමෙයි මං අර නිකන් අර කට වචනට සාමාන්‍ය මෙතන මං එකක දැක්කා මිල 15000 ගානක් තිබ්බ ඒකයි මං එහෙම කිව්වේ ඉතින් මං හරි ආසයි දැන් මට වීඩියෝස් දාන්න ඔයාලා කියන මට පුදුම ආසාවක් තියෙන මොකද මට ඒ තරම්ම ආදරය කරන පිරිසක් එකතු වෙලා ඉන්න ඕස්ට්‍රේලියාව වලින් ඉතාලි වලින් ජර්මන් වලින් කුවේට් සිංගප්පූරු ඩුබායි ඔය හැම රටකින්ම ශ්‍රී ලංකාව ඉතින් ලංකාව ඉතින් මගේ රට ඉතින් මගේ රටින් ඔය හැම රටකින්ම අපේ ලංකාවේ ඉන්නේ අය ලෝකේ හැම තැනම ඉන්නේ අය මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් මට ආදරණීය කමෙන්ට් එවනවා ඔස්ට්‍රේලියාවේ නංගි කෙනෙක් දාලා තිනවා ළඟදිම ලංකාවට ආවම මාව බලන්න එනවා කියලා ඉතින් මම බලාගෙන ඉන්නවා එයා මම බලන්න එනකම් ඉතින් මං ඒක නිසා දැන් වීඩියෝස් දාන්න හරි ආසයි මොකද මට ආදරය කරන පිරිසක් මට හම්බෙලා තිනවා මගේ තනිකම මැකාගන්න මට දැන් කට්ටිය ඉන්නවා ඉතින් මං ඒ ආදරණීය බවට හරීම ආදරේ මං ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාලා මගෙත් එක්ක රැඳිලා ඉන්නවට මං ඉතින් හැමදාම කියනවා වගේ මගේ මේ වෑයම අර සිල්වර් බටන් එකවත් මට අරගන්න තමයි ඉතින් මං දන්නවා ඉතින් ඔයාලා මට උදව් කරනවා මගේ වීඩියෝ ෂෙයා කරනවා තව අයට බලන්න එතකොට ඒ අය මගෙත් එක්ක එකතු වෙනවා ඒකතු වීමෙන් මට සිල්වර් බටන් එක කරා යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා ඔන්න ඉතින් මං ආස කරපු තවත් ගවුමක් මේ දවස්වල මීගමුවේ මාර සෙනගානේ ඔයාලට කියන්න අර ලෝකෙට මොනවා වුණත් තව සතියකින් විතර මීගමුව මෙහෙම තමයි කියලා මම පොඩි පෝස්ට් එකකුත් කලින් ෂෙයා කරා ඔයාලට මතක ඇති YouTube එකේ අන්නේ තත්ත්වය තමයි දැන් අද මීගමුවේ ඊයේ අද මොකද සිකුරාදා තියෙන්නේ මාළුනේ ඒකින්ද ඊයේ සෙනග ඊට පස්සේ අද මේ මං අද ගියානේ මීගමුවට ඔයා කියන්නේ අද අර මම මුලින්ම ටිකක් පෙන්නුවේ ඔයාලට ඒ ටිකක් 12ට විතර හොඳේ අම්මට සීරි ඊට පස්සේ දෙකට විතර නම්
මාමෙකින් මං එළියට එනකොට ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ යන්නේ අර පොලිස් රාලහාමිලා පව් කියලාත් හිතෙනවා මට අර අත් දෙක එහාට මෙහාට කර කර ඉතින් අනේ මට ඉතින් හරියට දුක හිතෙනවානේ එහෙම අර අව්වේ එහෙම දකින්නකොට රෙදි කඩේකට ගියාමත් ඉතින් මං ඔයාලට ඉතින් මතක් කරනවා මේ පව් ඉතින් පුංචි දරුවෝ තමයි ඒ වගේ වැඩ කරන්නේ අර අපි ඇදලා දාන්න හොඳ නෑ එයාලගේ අර තෙහෙට්ටු භාවය දකින්නකොට මට නම් හරියට බඩේ ගින්දරක් ඇති වෙනවා ඉතින් මං හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා ඉතින් අපි හැම වෙලේම පුළුවන් හැම වෙලේම නෙමෙයි පුළුවන් හැම වෙලේම ඇඳුමක් අරගත්තාම අපි ඒක ඒ විදිහට තියන්න පුරුදු වෙමු එතකොට එයාලටත් ටිකක් පහසුයි මට ඉතින් මං ගැන වැරදිට හිතන්න එපා මම මෙහෙම කිව්වා කියලා හොඳේ ඉතින් මං අර කිව්වේ මං එයාලගේ අර තෙහෙට්ටුව දැක්කා ඉතින් ඔයාලත් දකින්නවනේ ඉතින් අපි හැමෝම අම්මලා සහෝදරයෝ ඒ වගේ හිතනකොට ඉතින් දුකයිනේ මට නම් ඇත්තටම මෙහෙම දුකයි අර ඔයාලට අර තනි පාට බ්ලවුස් එකක් පේනව නේද ගණන් නෑ හොඳේ රතු පාට නිල් පාට කොළ පාට බ්ලවුස් එකක් තිබ්බේ ඒවා ගණන් නෑ 1200 ගාණක් හොඳේ ඉතින් මට කියන්නකෝ ඔයාලට තව මොනවද මගේ වීඩියෝස් ඕනේ බේබි ඇඳුම් බලන්න කැමතිද ළමා ඇඳුම් බලන්න කැමතිද පිරිමි කට්ටියගේ විතරක් ඇඳුම් බලන්න කැමතිද හෑම් බෑග් සපත්තු ඒ වගේ දේවල් බලන්න කැමතිද එහෙම නැත්නම් ආයේ මොකද්ද මම ඔයාලට පෙන්වන්න ඕනේ මේ හරිය තියෙන දේවල් වලින් මට ඉතින් මාව දැනුවත් කරලා පොඩ්ඩක් තිබ්බහම මට පුළුවන් වෙලාවක ගිහිල්ලා මම ඔයාලට ඒ වීඩියෝස් අරගෙන එන්නම් මං ආයෙත් මතක් කරනවා මගේ වීඩියෝස් හොඳයි නම් ඔයාලා වටිනා කමෙන්ට් එක මට දාගෙන යන්න. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ ඇඳුම ලස්සනයි. හොඳයි. ඒක ලොකු සයිස් තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් ගාණ වැඩි ඒකේනා. ඒක ඉතින් මං කියන්න ඕනේනේ ඒක ගාණ ටිකක් වැඩි 8000 ගාණක් වෙනවා ඒ ඇඳුම නම්. ඒක මිල වැඩි කියලා මට හිතුණා. මං ඉතින් ඒක මට තමයි මිල වැඩි කිව්වේ. ඉතින් ඒ ගණන් වලට වැඩිය ගණන් දීලත් ගන්න අය ඉන්නවා. ඉතින් මං කිව්වේ ඒක මට නම් ගාණ වැඩි ඒක නිසා තමයි. මේ ඇඳුම් හරි ලස්සනයි නේද අනේ. මේ බලන්නකෝ මේ ඇඳුම මේ බ්ලවුස් එකට මං හරියට ආස හිතුණා. මං ආස කරන පාටක් තමයි ඒක. ඉතින් ඔයාලා වටිනා ලයික් එක කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා හොඳේ. කට්ටිය දැන් ඉතින් ලහිලහි ගෙවල් වල වැඩත් කරනවා ඇතිනේ දැන් අලුත් අවුරුද්දට ගෙවල් අස්පස් කරනවා ඉතින් අපි හැමදාම අස්පස් කරනවා ඒ වුණාට ඉතින් අර විශේෂයෙන් ඉතින් අපි අලුත් අවුරුද්දට කියලා අපි අස්පස් කරනවනේ නේද දැන් ඉතින් ඒ වගේ අස්පස් කරනවා ඇති මේ කැවිලි පිවිලි හදන්න සූදානම් වෙනවා ඇති ලේසියෙන් ඉතින් අවුරුදු කෑම හදන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ කුකින් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒ channel එකත් එක්කත් කැමති නම් එකතු වෙලා ඉතින්
මට ආදරය කරන ඔයාලට ගොඩාක් ස්තුතියි. මොකද මගේ channel එකට එකතු වෙලා ඉන්නෙම මට ආදරේ කට්ටිය. ඉතින් ඒ ආදරණීය භාවයට මමත් හරියට ආදරය කරනවා. මම ගොඩාක් ඔයාලට ආදරේ. ඒ වගේම මම ගොඩාක් හදවතින් ඔයාලට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. මෙන්න මේ පේන්න නේවනම් ඉතින් හරිම ගණන් කියන්නේ මිලට ඒක සාධාරණයි. මං කැමතින් ඒව ටිකක් මිල අධිකයි කියලා මට නම්. බලන්නකො මෙව්වා මම හරිද දන්නේ මම හරි මං හිතනවා. මොකද මේවා මීට අවුරුදු 20කට විතර කලින් තිබ්බේව නේද මේ ආයෙ අලුත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා කියන්නකො බලන්න එහෙම නේද? මගේ වයසේ කට්ටිය ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්කො බලන්න. ඉතින් ඔයාලට මතකද අර යාර 6 සායවල් ඒ කාලේ තිබ්බේ අර යාර 6 සායවල් කියලා අර හීන් රැලි සායවල් ගැත් තිබ්බ මතකයිද? ඔන්න ආයෙත් ඒව ඇවිල්ලා තියෙනවා නිකන් අලුත් විදිහට ඇවිල්ලා තියෙනවා ආපහු. ඒ වුණාට ඉතින් ඒකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මීට අවුරුදු 20කට කලින් ඒවා ආපහු අලුත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඔන්න අපේ දුවා දරුවන් අදින්න අපි ඇඳපුවා ආයේ එයාලට ඇවිල්ලා තියෙනවා. මංගාව තියෙනවනේ ඒ කාලේ ගත්තේ යාර 6 සායවල් කියන්නේ ඒ සාය මංගාව තාම තියෙනවා. එන්නේ පෙන්නපු ගවුම් නම් ගණන් අඩුයි. ඒක කිට් එකම තියෙන්නේ 1000 ගාණක් වුණා ඒක නම්. හරි ලස්සනයි නේද අනේ මෙව්වා. ඉතින් බලන්නකො මේ වගේ ලස්සන මං හරි ආස තද දුඹුරු කළු පාට එහෙම මේ මං හරි ආස පාටවල් තමයි ගොම පාට. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න කියලා රෙදි ගන්න ගියාද? රෙදි ගත්තද? කීප දෙනෙක් නම් මට කමෙන්ට් දාලා තිබ්බා අක්කේ ඇන්ටි ඔයා කියපු නිසා අපි ඌසයකට ගියා, තිලක් මායකට ගියා, ග්‍රැම ගේට් එකට ගියා, ශ්‍රේයානියකට ගියා. එහෙම කියලා මේ මට කීප දෙනෙක්ම කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඔයාලත් මට දාන්නකො බලන්න හොඳේ. ඉතින් අදට මගේ වීඩියෝ එක නතර කරනවා මෙතනින්. මගේ මේ වීඩියෝ එකට ඔයාලා වටිනාකමක් දුන්නා. ඉතින් ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් වෙන් කරපු කාලයට. තවත් මේ වගේ වීඩියෝ එකක් කරන් ඉක්මනින් මං ඔයාලා හම්බ වෙන්න එන්නම්.